හරි ළමයි අපි එහෙනම් අද Dragon Mathematics YouTube channel එකකින් කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 2021 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ 11 වෙනි ගාන හදන එකට යන්න. 11 වෙනි ගාන කියනවා ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකය හතරවන ස්ථානයෙහි පිහිටයි. මේක හොඳ දත්තයක්. අපිට මේකෙන් ගානට විශේෂ දෙයක් කරගන්න පුළුවන් වෙයි. එම දත්ත සමූහයේ මධ්‍යස්ථය පිහිටන්නේ කීවෙනි ස්ථානයේද? හරි. මුලින්ම දැන් මෙතනදී අපෙන් මුලින්ම දේවල් කියලා තියෙන්නේ අපිට මුලින්ම කියලා තියෙනවා පළමු චතුර්ථකය කියන එක තියෙන තැන ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා. ඒ කවුද නෙමේ තියෙන තැන තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියලා. හරි. මේක කරන්න කලින් මම ඕගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් දත්ත පරාසයක් දීලා තිබ්බහම දත්ත වැලක් හරි මොකක් හරි සමූහිත ඒ කියන්නේ පිළිවෙලකට හදලා තියෙන දත්ත ටිකක් වෙන් කරලා ඒ වගේ දීලා තියෙදි පළමු චතුර්ථකය කියන එක ගන්න. අපි පාවිච්චි කරන සමීකරණය. ඒක අපි කියමුකෝ ඒ දත්ත දීලා තියෙන ප්‍රමාණය දත්ත ගාන සිම්පල් n කියලා. එහෙනම් පළවෙනි චතුර්ථකය කියලා කියන්නේ 1ට 4 වාරයක් n ධන 1 කියන එකෙන් අපිට ඒක පළවෙනි චතුර්ථකය තියෙන ස්ථානය හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න ළමයි මේකෙන් අපිට හම්බෙන්නේ පළවෙනි චතුර්ථකය නෙමෙයි පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානය කියන එකට හොයාගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය. ඒක මේ සිම්පල් n කියලා ගත්තේ ඒ දීලා තියෙන දත්ත ප්‍රමාණය තමයි. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මට දීලා තියෙනවා දත්ත සමූහයක් 0 1 2 3 4 කියලා. එතකොට මෙතනදී සිම්පල් n වෙන්නේ ළමයි 1 2 3 4 5. කියන්නේ මේ දත්ත ටිකේ තියෙන දත්ත ප්‍රමාණය තමයි අපි සිම්පල් n කියලා ගන්නෙ. හරි. දැන් මේ ගානේ අපිට කියලා තියෙනවා පළවෙනි චතුර්ථකයේ ඉන්නේ ස්ථානය 4 කියලා. ඒ කියන්නේ මේ ස්ථානය 4යි. එහෙනම් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් මේ දත්ත වැලේ නැත්තම් මේ දත්ත සමූහයේ තියෙන සම්පූර්ණ දත්ත ගාන. හරි අපි මේක මේ පැත්තට ගෙනමු. එතකොට 16 සමාන n ධන 1යි. එහෙනම් මේ දත්ත වැලේ සම්පූර්ණ දත්ත 15ක් තියලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි අහන්නේ මොකද්ද? අපෙන් අහනවා ළමයි මේකේ මධ්‍යස්ථය හොයන්න කියලා. හරි. ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන එක තමයි දැන් අපි මොකක් හරි දත්ත වැලක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකක් හරි ඒ වගේ දත්ත වැලක් දුන්නාන් පස්සේ අපිට ඕකේ හොයන්න පුළුවන් චතුර්ථක කියන જાති තුනක්. ඒක පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය හා තෙවන චතුර්ථකය කියලා ගන්න. එතකොට දැන් මම මේ ටික මකන්නම්. පළවෙනි චතුර්ථකය හොයන්නේ මේ විදිහට. මම මේ උඩින් තියෙන සමීකරණයේ විදිහට. ඕකේ දෙවන චතුර්ථකය කියලා ගද්දී අපි කරන එකම වෙනස තමයි මේ 1 කියන එක අපි 2 කරනවා. එතකොට ඒක දෙවන චතුර්ථකය වෙනවා. තෙවන චතුර්ථකය වෙද්දී මෙතන තෙවන වෙනවා, මෙතන තුන වෙනවා. ඒක විතරයි වෙනස. ඒ වගේම මේ හැම වෙලෙම එන්නේ චතුර්ථකයේ නෙමේ චතුර්ථකයේ තියෙන ස්ථානය. ඒ වගේම මේ දෙවන චතුර්ථකය කියන්නේ අපේ දත්ත වැල නැත්නම් අපි මේ කතා කරන දත්ත සමූහයේ ඉන්න මධ්‍යස්ථයටම තමයි. ඒ කියන්නේ එයා ඉන්න තැන ගැනමයි මේ දෙවන චතුර්ථකේනොත් කතා වෙන්නේ. ඒ කියන්නේ මේ කතා කරන්නේ මධ්‍යස්ථය ගැන. හරි ළමයි. දැන් අපි හොයාගත්තනේ n කියන්නේ 15යි කියලා. අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේක ශූන්‍යයෙන් පස්සේ භාගයයි 15 ධන 1. එතකොට එනවා උඩ 16 බෙදීම 2. ඒ කියන්නේ 8 වෙනි ස්ථානයේ තමයි අපි මේ කතා කරන ගාන ඇතුලේ මේ මධ්‍යස්ථයේ ඉන්නේ. හරි අපි යන්නේ දැන් 12 වෙනි ගානට. හරි ළමයි 12 වෙනි ගානේ අපිට කියන්නේ අරය සෙන්ටිමීටර් 7ක් වූද උස සෙන්ටිමීටර් 5ක් වූද ඝන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ ආවරණය කිරීම සඳහා භාවිත කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය සොයන්න කියලා. හරි ළමයි. මේකෙදී අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා දත්ත ටිකක්. ඒ තමයි අපි මෙන්න මෙහෙ නිකන් පොඩි සිලින්ඩරයක් ඇඳගත්තොත් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි මේ සිලින්ඩරයේ කියන වස්තුව හැදිලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසකිනුයි
වෘත්තාකාර කොටස් දෙකකිනුයි කියන එක වර්ගඵලය පැත්තෙන් මම කතා කරද්දි අපි දන්නවා මෙන්න මේ කොටස තමයි මේ වට වෙලා තියෙන්නේ. ඒ වගේ මේ උඩ කොටස මේ යට කොටස. හරි. දැන් එතකොට මේගොල්ලෝ අපෙන් අහන්නේ මෙතන මේකේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වටේ ප්‍රමාණය කියන්නේ මේ සෘජුකෝණාශ්‍රය කොටසේ ආවරණය කිරීම සඳහා සම්පූර්ණ වර්ගඵලය. කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය තමයි ඒගොල්ලෝ අපෙන් උත්තරයක් විදිහට අහන්නේ. ඒක හොයාගන්න ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මෙන්න මෙතන අරය. මෙතන අරය සෙන්ටිමීටර් 7යි කියලා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. හරි ළමයි. ඒ වගේම මෙන්න මේකේ උස සෙන්ටිමීටර් 5යි කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. 5 සෙන්ටිමීටර්ලු. හරි. එතකොට අපිට ඒක පැහැදිලිව පේනවා මේ ඇඳ රූපේ මෙතන 5 සෙන්ටිමීටර්ස්. අපි දන්නේ නැති එකම දේ තමයි මෙන්න මේ සෘජුකෝණාශ්‍රාකාර කොටසේ මෙන්න මෙතන දිග. ඒක හොයාගන්න අපිට ඒගොල්ලෝ දත්තයක් දීලා තියෙනවා මෙතන 7 සෙන්ටිමීටර්ස් කියලා. අපි දන්නවා මේ මෙන්න මේ කොටස නැවිලා හැදිලා තියෙන්නේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙන වෘතය. එතකොට මෙතන වෘතේ පරිධිය. අපි දන්නවා වෘතයේ පරිධිය හොයන්න පුළුවන් සමීකරණ දෙක. එක්ක 2πr නැත්නම් 5d. මෙතන අපිට අරය දීලා තියෙන හින්දා අපිට 2πr කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේක පාවිච්චි කරලා මෙන්න මෙතන තියෙන දිග හොයාගන්න පුළුවන්. 2πr. ඒ වගේ මේගොල්ලෝ අපිට දීලා තියෙනවා 5 කියන්නේ 22 බෙදීම 7යි කියලා. ඉතින් අපේ ළමයින්ට ලේසියෙන් හිතා ගන්න පුළුවන් අපි මෙතනට ආදේශ කරද්දී කොහේ හරි දැන් අපිට 5 කියන එක පාවිච්චි කරන්න ඕනේ කියන එක. 22 බෙදීම 7යි. අරේ දීලා තියෙනවා 7යි. බලන්න ළමයි හරි ලේසියෙන් සුළු වෙනවා. 7ට 7 කැපුණා. 44යි සෙන්ටිමීටර්ස්. දැන් ඉතින් මෙතනින් එහාට නම් මේක 6 වසරේ 7 වසරේ ළමෙක් උනත් කරන්න පුළුවන්. මෙන්න මේකේ වර්ගඵලයෙන් හොයන්නේ කියන්නේ. එතකොට වර්ගඵලය සමානයි 5 ගුණ කිරීම 44යි. 5 වරක් 4 20යි 2යි 220යි වර්ග සෙන්ටිමීටර්ස්. අර ලේසි ගානක් අපි යන් ඊළඟ ගානට. හරි ළමයි 13 වෙනි ගානට යන්න. 13 වෙනි ගාන ජ්‍යාමිතිය ගාන. අපි මම මේ රූපය අරගත්තා. දැන් මේක කියනවා රූපයේ දී ඇති තොරතුරු අනුව BAC විශාලත්වය සොයන්න කියලා. මුලින් බලමු මොකද්ද මේ BAC කියන්නේ කියලා. BAC කියන්නේ මෙන්න මෙතන කෝණය. මම මේක මගේ පහසුවට මෙන්න මෙතන x කියලා දාගත්තා. හරි ළමයි. මේකයි. ඔයගොල්ලෝ මෙතන x කියලා දාගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් BAC කියලා මේ x මම මේ x කියලා දාලා ගානේ හදන තැන් වලට දාගෙන හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ පහසුවට ඒක දාගත්තේ. හරි. මේතන ජ්‍යාමිතිය ගානකදී ළමයි හැම වෙලේම අපිට ජ්‍යාමිතිය වල දීලා තියෙන හැම කරුණක්ම ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් මේ ගානක් හදද්දී සමහර වෙලාවට අපි ගානේ වැරදි පැත්තකට යන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ. දැන් අපෙන් අහන්නේ මෙන්න මෙයා. මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ ඉන්න මෙන්න මේ කෝණය තමයි අහන්නේ. හරි. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයන් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන බාහිර කෝණය මෙන්න මෙතන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එන්නේ මේ කියන කෝණ දෙක එකතුවට සමානයි කියලා. එහෙන් බැලුවොත් මෙතනදී අපිට මේ x උයි මම මේවා y කියලා දාගන්නම්කෝ. මේ y කියන කෝණ දෙකේ එකතුව සමානයි කියලා ගන්න පුළුවන් 110ට. හරිද ළමයි? ඊළඟට අපි දන්න එක දෙයක් තමයි එකම වෘත්ත ඛණ්ඩයකින් ආරම්භ වෙන කෝණ. හරියට කිව්වොත් මෙන්න මෙතනයි බලන්න. මෙන්න මේ මම අදින මේ පල්ලෙන් අදින කුඩා වෘත්ත ඛණ්ඩය බලන්න. මම මේ ඇන්දේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් පටන් ගන්න සියලුම කෝණ වලගේ එකක් කියලා අපි ගන්නවා. එහෙන් බැලුවොත් ඔයගොල්ලෝ පේනවාද මේ මෙන්න මෙතන කෝණය එකක්. ඒ වගේම මෙන්න මෙතන මේ උඩට කියලා මම y කියලා මාක් කරපු කෝණය එකම අගයක් වෙනවා. ඒ කියන්නේ මේක 50යි නම් මේකත් 50ක් වෙනවා. දැන් අපි හොයාගත්තා y සමානයි 50යි කියලා. ඕනනම් මෙතන ලියන්න එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. හරි ළමයි. දැන් අපි බලමු අපිට පහසුවෙන් ගන්න පුළුවන්. අපි දන්නවා y කියන්නේ 50යි. මෙතන 110යි නම් x කියන්නේ කීයද? 110 50ක් අඩු නම් කීයද? උත්තරේ 60යි. හරි ළමයි. ඔය පහසුවෙන් හොයාගත්තා x කියන්නේ 60යි කියලා. එතකොට මේකදී අපිට ජ්‍යාමිතිය පාවිච්චි කරන ප්‍රධාන තියරි දෙකක් මෙතනදී අපිට ඕන වුණා. එකක් මේක හොයාගන්න, අනිත් එක මේක හොයාගන්න. දැන් අපි ඊළඟ ගානට
හරි ළමයි 14 වෙනි ගානට යන්න. 14 වෙනි ගානේදී ඒගොල්ලෝ මෙන්න මේ ගාන දීලා තියෙනවා. දීලා ඒගොල්ලෝ විසඳන්න කියලා දෙනවා. මෙතන මේ වගේ ගානකදී විසඳන්න කියලා කියද්දි අපි x වල තියෙන උත්තරේ හෙව්වනම් අපිට ලේසියෙන්ම ගාන හදලා ඉවර කරන්න පුළුවන්. හරි. දැන් අපි යන්. මෙතන තියෙනවා අපිට පේනවා හරය දෙක හරය අගයන් වෙනස්. ඒ වගේම මේ දෙකේම ඉන්නවා එකම නොදන්නා පදේ කියන x. ඒකින්ද අපි මේක එක හරයක් කරගමු. හරි ලේසි. මෙයා ඔක්කොම දෙපැත්තම 4x කියලා ගත්තන් පස්සේ මේ පැත්තත් 4න් ගුණ කරගත්තා නම් ඒ පැත්ත හරි. මෙතන එනවා 3යි. 8ට 3යි. හරි. මෙතන අපිට සුළු වුණාන් පස්සේ එනවා 1ට 4x සමානයි 3 බෙදීම 8යි කිය. හරි. අපි මෙතන පරස්පරය ගමු. පරස්පරය කියන එක තේරෙන්නේ නැත්නම් ළමයි අපි මේක මේ පැත්තට මෙයාව මේ පැත්තට ගෙනියන්න මෙයාව මෙහෙට ගෙනිහිල්ලා මෙයාව පල්ලෙහාට ගෙනියන්න. එතකොට එන්නේ මෙන්න මේ උත්තරේ 8 බෙදීම 3යි. හරි. දැන් අපිට මේ පැත්තේ 4ක් සුළු කරන්න පුළුවන්. මේ පැත්තේ 4ට ඊට පස්සේ එනවා 2 8 3යි කිය. අපි ලේසියෙන් උත්තරේ ගත්තා. මේක නම් පොඩි ළමෙක් උනත් හදන්න පුළුවන් ගානක්. මේක ගොඩක් ලේසි ගානක්. එහෙනම් මේ වගේ ගණන වරද්ද ගන්න මේපා. හරි. අපි යන් ඊළඟ ගානට. හරි ළමයි ඊළඟ ගානට යන්. ඊළඟ ගාන තමයි 15 වෙනි ගාන. ඒක කුලක ගානක්. අපිට බලමු පේන එහා පැත්තේ මේ වගේ කුලකයක් දීලා තියෙනවා. හරි. ඊට අමතරව මේගොල්ලෝ අපිට දත්ත ටිකක් දීලා තියෙනවා. NA 10යි. ඒ කියන්නේ A කියන එක්කෙනා ඇතුලේ පද ප්‍රමාණය තමයි අපි මෙන්න මේ විදිහට ලියන්නේ 10යි. ඒ කියන්නේ මෙන්න මේ රවුම ඇතුලේ මේ සම්පූර්ණ රවුම ඇතුලේ මේ ඇතුලේ මේ කැඩලා තියෙන පොඩි කෑල්ලයි මේ ලොකු කෑල්ලයි කියන දෙකේම ඇතුලේ ඉන්න අංගවල ප්‍රමාණය තමයි 10යි කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේම තමයි NB සමානයිලු 5ට. ඒත් අර වගේමයි. එතකොට මේ පොඩි කෑල්ලේ මේ ලොකු කොටසේ දෙකේම එකතුව තමයි ඉන්න අවයව වල සම්පූර්ණ ප්‍රමාණය තමයි ඒගොල්ලෝ කියන්නේ 5යි කියලා. හරි ළමයි. ඊළඟට ඊට අමතරව ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මෙන්න මේක n a ඡේදනය b සමානයි 3යි. මෙන්න මේ සලකුණ ළමයි. මේ සලකුණෙන් කියන්නේ ඒ දෙන්නටම පොදුවේ අයිති වෙන අය ගැන. ඒ කියන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ මං යන්ද මෙන්න මේ කොටස. ඒ කියන්නේ ඒ කොටසේ ඇතුලේ ඉන්නවා මම ඒක මෙහෙම අදින්න රතු පෑනේ. මේක ඇතුලේ ඉන්නවා ළමයි. අපි කියමුකෝ මේකෙන් නිරූපණය වෙන්නේ ළමයි කියලා. එහෙනම් මේ කොටස ඇතුලේ ඉන්නවා ළමයි 3 දෙනෙක් කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ A හා B දෙන්නටම පොදු අය 3 දෙනෙක් ඉන්නවා. හරි. මේ ටික දීලා ඒගොල්ලෝ අපෙන් අහනවා අඳුරු කළ ප්‍රදේශයේ ඇති අවයව සංඛ්‍යාව. අඳුරු කළ ඇති ප්‍රදේශය කියලා ඒගොල්ලෝ දීලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ ටික. හරියට කිව්වොත් මේ AB රවුන්ඩ් එකේ ඡේදනය වෙලා තියෙන කොටස අයින් කළා ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ එක තමයි අහන්නේ. මේක හරිම ලේසි ප්‍රශ්නයක්. කුලක ගැන ගොඩක් දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය දැනුමක් තියෙන ළමයට උනත් කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලිව කිව්වා මේ පාට කරපු කොටසයි මේ පාට නොකරපු කොටසේ එකතුව තමයි මෙතනදී 10යි කියලා කියන්නේ. එහෙනම් මේ පාට කරපු කොටසේ එකතුව අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් 10න් 3ක් අඩු කරාම කීයද? 7යි. හරි පහසුයි. එහෙනම් මෙතනින් මේක ගන්නත් පුළුවන් කලින් එක වගේමයි. මේකේ 5 කියලා කියන්නේ මේ පාට නොකරපු කොටසයි පාට කරපු කොටසේ එකතුව. ඒ කියන්නේ ඔක්කොම ටික 5යි. එකෙන් 3ක් අඩු වුනහම එතනින් එනවා 2ක්. එහෙනම් මේකේ පාට කළා තියෙන කොටස් වල සම්පූර්ණ එකතුව කියලා ගන්න පුළුවන් 2 ධන 7 9යි. හරිම පහසුයි. අපෙන් මේ ගානේ අහලා තියෙන්නේ ඇති අවයව සංඛ්‍යාව. එතකොට අවයව සංඛ්‍යාව වෙන්නේ අවයව ගණන නැත්නම් අවයව සංඛ්‍යාව 9ක් කියලා අපිට පහසුවෙන් එනවා. හරි. අපි යන් ඊළඟ ගානට. හරි ළමයි. ඊළඟ ගාන 16 වෙනි ගාන බැලු බැලමට පේන එක ජ්‍යාමිතිය ගාන. මොකද අපිට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් පැත්තෙන් දීලා තියෙනවා. හරි. අපි බලමු මොකද්ද ගාන කියන්නේ කියලා. දී ඇති රූපේ ABC ත්‍රිකෝණය. ඒ කියන්නේ මෙන්න මේ ලොකු එක ABC ත්‍රිකෝණය DEF යනු ත්‍රිකෝණයේ DEF ඒ කියන්නේ මේ ලක්ෂ තුන යනු පිළිවෙලින් AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය වේ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මෙතන දුරයි සමානයි. ඒ වගේම මෙතන දුරයි සමානයි. ඒ වගේම මෙතන දුරයි සමානයි.
මේ වගේ ගානකදී ළමයි අපිට නිකන් ඇහෙමින්මට අපිට පේනවනේ මෙතනයි නිකන් දුර සමානයි වගේ කියලා. එහෙම වුණා කියලා ගානේ අන්තිම වෙනකන් අපිට එහෙම දෙයක් උත්තරයක් විදියට නැත්තම් අපි ගාන හදගෙන යද්දි කොහරි තැනකදී හම්බෙන්නේ නැත්තම් අපිට එහෙම උපකල්පන වලට එකපාරට දැක්ක සැනේ යන්න බෑ. ඒ හින්දා මම මේක මෙතන සමානයි කියලා දාන්නේ නැහැ. හරිද ළමයි? ඊළඟ දිගට යන්න. හරි ඊට පස්සේ කියනවා මෙහෙම මධ්‍ය ලක්ෂයේ AB 4 සෙන්ටිමීටර්ස්ලු. AB කියන්නේ මේ සම්පූර්ණ එක. මම මේක මෙහෙම දාන්නම්කෝ. මෙන්න මේක 4 සෙන්ටිමීටර්ස් වෙනවලු. හරි. ඊළඟට යන්න මොකක්ද ඊළඟට කියන්නේ? ඊළඟට කියනවා AC 5 සෙන්ටිමීටර්ස් වෙනවලු. ඒ කියන්නේ අපි ඒක මෙහෙම දාමු. මේ සම්පූර්ණ එක 5 සෙන්ටිමීටර්ස් වෙනවා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා DEF ත්‍රිකෝණයේ පරිමිතිය. ඒ කියන්නේ DEF මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ සම්පූර්ණ වටේදී. DEF ත්‍රිකෝණයේ පරිමිතිය 7 සෙන්ටිමීටර වෙනවා. අපි ඒක මේ පැත්තෙන් දාගමුකෝ. DEF මම මෙහෙම ලියන්නම් පරිමිතිය කියලා මම කටින් ලියන්නේ නැහැ. අන්න ලියනවා 7 සෙන්ටිමීටර්ස් කියලා. ඊට පස්සේ නම් BC දිග සොයන්න අපෙන් අහන්නේ මෙන්න මේ ඒගොල්ලෝ දීලා නැති ABC ත්‍රිකෝණයේ තියෙන මෙන්න මේ පාදයේ දිග තමයි ඒගොල්ලෝ අපෙන් අහන්නේ. හරි ළමයි. මේ ගාන හදන්න නම් අපිට අපේ ජ්‍යාමිතිය පාඩම් වලදී හම්බෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක හරියටම වැදගත් වෙනවා. මොකද කිව්වොත් ළමයි අපිට කියනවනේ මේ හැම පාදයක්ම පාදයකින් මේ රේඛා පටන් අරන් තියෙන මේ ලක්ෂ්‍ය තමයි මේ සම්පූර්ණ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා. ඔය මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක ගත්තොත් ඒක වාක්‍යයක් විදිහට ගන්නවට වඩා අපිට ඒක ලේසියෙන් මෙහෙම මතක තියාගන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේදී කතා වෙන්නේ අපි කියමුකෝ මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යවල. ඒ කියන්නේ මෙන්න මේ තැන් වලින් පටන් ගන්න රේඛා. ඒ කියන්නේ මේකයි මෙන්න මේකේ මෙන්න මෙතනයි. ඒ කියන්නේ අවසාන රේඛාවයි මධ්‍ය ලක්ෂණ යන රේඛාවයි හැම වෙලේම පළවෙනි එක තමයි සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා කියන්නේ අපි මේකයි ගත්තොත් මෙහෙම වෙනවා. හරිද? ඊට පස්සේ මේකේ දරන අනුපාතයයි මේකේ දරන අනුපාතයයි හරියටම භාගයක් වෙනවා කියන එක. හරිද ළමයි? දැන් එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි දන්නවා මෙන්න මේකේ දිග 4 සෙන්ටිමීටර්ස් නම් අර මම අන්තිමට කිව්වේ මේක දිගේ භාගයක් වෙන්නේ. හරි. එහෙන් බැලුවොත් මට ගන්න පුළුවන් EF කියන්නේ 4 සෙන්ටිමීටර්ස් වලින් භාගයක්. ඒ කියන්නේ 2 සෙන්ටිමීටර්ස්. හරි ළමයි. දැන් අපි මුලින්ම ගත්ත මේකනේ. දැන් අපි යන් අපෙන් අහන්නේ මේක. අපි යන් මේක පැත්තට. මේක පැත්තට ගියොත් දැන් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මේක 5 සෙන්ටිමීටර්ස් කියලා. ඒ වගේම මෙන්න මේ ලක්ෂ දෙක ගන්න. මෙන්න මේ ලක්ෂ දෙකයි මෙන්න මේ ලක්ෂ දෙකයි. දැන් ඔයගොල්ලන්ට පේනව නේද? මේකත් හරියට මේ රේඛාවේ මැද මේ රේඛාවේ මැද. මේ වගේම මේ තියෙන අග. එහෙනම් මෙන්න මෙයාට මෙන්න මෙයා සමාන්තරයි. අර දැන් ඊට පස්සේ මම කියුවාද සමාන්තරයි. ඒ වගේම මෙයාගේ දිගින් භාගයක් තමයි මෙයාගේ. එහෙනම් අපි දන්නවා නම් මෙයා 5යි කියලා. මෙයා ගන්න පුළුවන් කීයද? මේ DF කියන එක අපිට ගන්න පුළුවන් 5 බෙදීම 2යි. ඒ කියන්නේ 2.5 සෙන්ටිමීටර්ස් කියලා. හරිම ලේසි. දැන් ඊළඟට අපිට අහන්නේ මේක. ඊළඟට අපිට මෙන්න මේ පාදයේ මෙන්න මේ පාදය දන්නවනම් අපිට අර අපි කතා කරේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මෙන්න මේ පාදය දන්නවනම් අපිට මෙන්න මේ පාදය හොයාගන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මෙයා වගේ දෙගුණයක් මෙතන එන්න ඕනේ. එහෙන් බැලුවොත් මේ අවස්ථාවට ගැලපෙන දෙගුණයක් වෙනවා. එහෙනම් අපිට මෙයාව හොයාගන්න ඒගොල්ලෝ වෙන தත්ත්වයක් දීලා තිනවා. මේ සම්පූර්ණ ත්‍රිකෝණයේම පරිමිතිය දීලා තියෙනවා. එහෙන් බැලුවොත් අපි දන්නවා අපිට හොයාගන්න ඕනේ පාදය DE. DE සමාන වෙනවා 2 ධන 2.5 සමාන වෙනවා 7ට. එහෙනම් DE කියන එක සමාන වෙනවා 7 ඍණ 4.5ට. ඒ කියන්නේ ඒකත් 2.5යි. අල්ලන්න. දැන් අපි හොයාගත්තනේ DE කියන්නේ 2.5යි කියලා. එහෙනම් අපිට පහසුවෙන් ගන්න පුළුවන් මෙතන BC කියන්නේ 2.5 වගේ දෙගුණයක්. ඒ කියන්නේ 5 සෙන්ටිමීටර්ස් කියලා උත්තරේ. මම හිතනවා මේක පැහැදිලිව තේරුණා කියලා. මේ ගානේ අපිට ගොඩක්ම පාවිච්චි කරපු එකම ජ්‍යාමිතිය විශේෂ කාරණාව වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය.
මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සමාන්තර වීම ගැන කතා කරන්නේ. ඒකෙදි මෙන්න මේ රේඛාව, ඒ කියන්නේ ලක්ෂ්‍ය දෙක මැදින් බෙදුනයින් පස්සේ හම්බෙන ලක්ෂ්‍ය වලින් යා කරන රේඛාවයි අවසාන රේඛාවයි අතර තියෙන දුර ගැන තියෙන සම්බන්ධයෙන් තමයි මේ ගාන සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ. ඒ විදිහේ තමයි මේ ගාන හදලා තියෙන්නේ. හරි. අපි ඊළඟ ගානට. හරි ළමයි. ඊළඟ ගාන තමයි 17 වෙනි ගාන. ඒගොල්ලෝ අපිට නිකන් කොටු තුනක් දාලා තිනවා ෆීල් කරන්න. හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණක් දාන්න කියලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක දිහාවට මම යනවා. ඒකේ තියෙනවා 3 පැත්තට කුඩා දාලා විශාල පැත්තට දාලා තියෙනවා මූල 14. ඒක පැත්තට කුඩා දාලා අනිත් පැත්තට 4. හරි. මේ වගේ ගානක් දුන්නාම ළමයි අපිට කරන්න පුළුවන් පහසුම දේ තමයි ළමයි මෙන්න මේ වර්ගමූල ලකුණ නැති කරගන්න. නැත්තම් අපිට 14 වර්ගමූලය හොයන්න එපා. ඒකට වෙලාව නැති හින්දා අපි කරන්නේ මේ මුළු සමීකරණේ මේ දීලා තියෙන හැම අවස්ථාවම අපි වර්ග කරගන්න. වර්ග කරගත්තන් පස්සේ මෙයාගේ වර්ගමූලය කියන එක නැති වෙනවා. ඒ කියන්නේ 3 වර්ගය කියන්නේ කීයද ළමයි? 3 වර්ගය කියන්නේ 9යි. ඊපස්සේ මෙයාගේ වර්ගමූලය නැති කරෙන් පස්සේ එන්නේ 14. ඊපස්සේ එහෙනම් මෙතන එන්න ඕනේ 4 වර්ගය. 4 වර්ගය කියන්නේ 16. දැන් බලන්න ළමයි මේ උත්තරේ හරි නේද? ඒ කියන්නේ මේ ප්‍රකාශය සත්‍යයි. අපි ඊළඟ ප්‍රකාශය පැත්තට. ඊළඟ ප්‍රකාශය කියන්නේ 35යි 5.5. 35යි 5.5. මේ දශම තිබ්බ කියලා බය වෙන්න එපා ළමයි. අර අපි ඉස්සෙල්ලා කරා වගේම කරන්න. මෙයාගේ මෙයත් වර්ග කරන්න. එතකොට එනවා අපිට කෙලින්ම 35 කියන එක. මෙයා වර්ග කරන්න. ඔයාලට මෙයාව වර්ග කරන්න තේරෙන්නේ නැහැ වගේ කියලා හිතෙනවා නම් වර්ග කරනවා කියන්නේ මෙයාව වර්ග මෙතන දර්ශකයේ දෙකක් විච අවස්ථාවේදී අපි කරන්න තියෙන්නේ මෙයාව යාගෙම ගුණ කරනවා කියන එක. ඒ කියන්නේ 5.5 5.5න් ගුණ කරා. හරි සරලයි. 5 වරක් 5 25යි 2යි 5 වරක් 5 25යි 2යි 27යි. ආයත් මේකෙන් ගුණ කරන් පස්සේ එන්නේ එකම උත්තරේනේ. 275යි 12යි 10යි 30යි දශම ස්ථාන 2යි 30.25යි. හරි මේක යාලම කළා දාමු. මේ වගේ උත්තරයක් එන්නේ නැති මම හිතන්නේ ඉන්නේ. අපිට පේනවනේ එතකොට 35 කියන එක වැඩි. 30.25 කියන එක අඩු. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. හරි. අපි ඊළඟ ප්‍රකාශය පැත්තට. ඊළඟ ප්‍රකාශය තියෙන්නේ වර්ගමූල 3 ධන වර්ගමූල 15 අසමානතා ලකුණ 6 කියන එක. හරිද? මේකෙදි මෙතන ධන තිබ්බ කියලා අපි විශේෂයක් බලන්නේ. අපි කලින් කරා වගේම කරනවා. හැබැයි කලින් කරා වගේ කරද්දී මෙයා එක ප්‍රකාශයක් කියලා අරගෙන මෙයාට වරහන් දාලා වර්ග දාගන්න නම් යන්න එපා. අපි වෙන වෙනම වර්ග කරමු. 3 වර්ග කරගෙන පස්සේ එන්නේ කියන්නේ 3 වර්ගය. ඒ කියන්නේ 9යි. එතනට ධන ලකුණ නිකම්ම එහෙම ආවා. 15 වර්ග කරාම එතන වර්ගමූල 15 වර්ග කරගෙන පස්සේ එන්නේ 15. මෙතනින් එනවා 6 වර්ගය සමාවෙන්න ළමයි මෙතන වර්ගමූල 3 වර්ග කරාම එන්නේ 9. හරි. 6 වර්ග කරාම පස්සේ එනවා 36. හරි. ඉතින් අපි මේ දෙක එකතු කරමු. අපි දන්නවා මේ දෙක එකතු කරාම පස්සේ එනවා 24. 24 කියන එක උඩයි 36ට වඩා. ඒ කියන්නේ මේ ප්‍රකාශය සත්‍යයි. ඒ කියන්නේ මේක සත්‍යයි. හරි. අපි යමු ඊළඟ ගානට. හරි ළමයි. අපි යන් 19 වෙනි ගානට. 19 වෙනි ගාන අපි බලගන්න වෙනවා ජ්‍යාමිතිය ගාන. මොකද එහා පැත්තේ මෙන්න මේ විදිහට වෘතයක් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. හරි. මේගොල්ලෝ දීලා මේකේ දත්ත ටිකක් මාක් කරලා තිබ්බා මෙන්න මේ විදිහට මෙතන සුජු කෝණාශ්‍රයක් කියලා. ඊට පස්සේ දී ඇති වෘතයේ කේන්ද්‍රය ඕද. ඒ කියන්නේ මේ කේන්ද්‍රයලු ඕද ආරය 5 cm වෙයි. ආරය කියන්නේ අපි ගමු මෙන්න මේ පැත්තේ මේ පැති දෙකම සමානයි. මම මේ පැත්තෙන් මාක් කරගන්නම් 5 cm කියලා ඕනනම් මෙහෙම මාක් කරගන්න. එතකොට දිග සමානයි කියලා අපිට පේන්නේ හින්දා. හරි. ඊළඟ කියනවා TC 4 cm ලු. TC මෙන්න මේ කොටස 4 cm ලු. හරි. නම් BC දිග සොයන්න. හරි ළමයි. අපිට මෙහෙම දෙයක් තියෙනවා. මේක සමහරුන්ට කියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන් හදනවා කියලා. ඒ වුණාට මම නම් මේකෙදි දකින්න ලේසිම වගේම හරිම විදිය කිසිම දෝෂයක් නැතුව කියන්න පුළුවන් එකම විදිය තමයි අපි දන්නවා මෙන්න මේ විදිහට වෘතයේ මත අඳින රේඛාවක් අංශක 90කින්
කොටස් දෙකකට ඡේදනය වෙනවා නම් ඒ කොටස් දෙක දිගින් සමාන වෙනවා. ඒක ජ්‍යාමිතියේදී අපිට හම්බෙන මුලින්ම වගේ හම්බෙන විශේෂ කරුණක්. හරි. අපි දන්නවනේ එහෙනම් මේක 4 සෙන්ටිමීටර්ස් වගේම එහෙනම් මේකයි 4 සෙන්ටිමීටර්ස්ම වෙනවා. හරි. ඊළඟට මම ඔයාලට කිව්වා මේකේ අරය සෙන්ටිමීටර් 5යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙච්චරයි. එහෙනම් මෙන්න මෙතනත් ඒ වගේමයි කියලා මම ඕල් ලකුණු කරානේ. මේ ගානේ අපෙන් අහනවා BC දිග. BC කියන්නේ මෙන්න මෙයා. BC දිග හොයන්න නම් අපිට කරන්න පුළුවන් ලේසිම දේ මොකක්ද? අපිට BC දිග හොයන්න තව එක දෙයක් ඕනේ වෙනවා. ඒ මොකද්ද? අපි දන්නව නේද? අර්ථ වෘත්තාකාර කොටසක මේ වගේ විස්කම්භය වගේ දෙයකින් හදලා තියෙන අර්ධ වෘත්තයකින් හැදෙන කෝණය අංශක 90ක් කියලා. අර්ධ වෘත්තයක කෝණය අංශක 90ක්. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 90යි. දැන් අපිට පැහැදිලිව පේනවා ABC කියන ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? ඍජු කෝණාශ්‍රාකාර කෝණයක් තියෙන ත්‍රිකෝණයක්. කියන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක්. හරි. ඍජු කෝණීය ත්‍රිකෝණ කිව්ව ගමන්ම අපිට මතක් වෙන විද්‍යාඥයා කවුද? පයිතගොරස්. එහෙනම් අපිට මෙතන හොයන්න ඕනේ මෙන්න මේ දිග. අපිට කර්ණය දීලා තියෙනවා. අනිත් පාද දෙකෙන් එකක් තමයි දන්නේ නැත්තේ. මේ සම්පූර්ණ දිග 10යි. 10 වර්ගය සමානයි 4 2 8 වර්ගය. අපි මේ BC ගේ වර්ග දාගමු. BC පාදේ වර්ගය. මේක අපි හැමෝම ගොඩක් වෙලාට හම්බෙන පයිතගොරස් ත්‍රිත්වයක්. ඒත් කමන්නේ අපි සාමාන්‍ය විදිහටම හදමු. CI 64යි. BC ගේ වර්ගය අඩුවෙන් පස්සේ එනවා. BC ගේ වර්ගය සමාන වෙනවා කීයද? 36ට. එතකොට BC සමාන වෙනවා 6 සෙන්ටිමීටර්ස් වලට. අපිට ඔය පයිතගොරස් වගේ තැන්වලදී විශේෂයෙන් හම්බෙන ඉලක්කම් ටිකක් තමයි ඔය 10, 8, 6, 2, 3, 5 කියන ඉලක්කම්. ඒ වගේ තැන් දැක්ක ගමන් අපිට ටක් ගාලා හොයාගන්න පුළුවන් මේක පයිතගොරස් වලින් යන ඉලක්කමක් තමයි කිය. හරි. අපි යන් ඊළඟ ගානට. හරි ළමයි. අපි යන් 20 වෙනි ගානට. 20 වෙනි ගානේ අපිට මේ වගේ ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ඒ කැපිලා තියෙන 3න් අනිත් පැත්තේ 6. මෙතනට A කියලා දීලා තියෙනවා. මෙතන B කියලා කියලා තියෙනවා. හරි. මේ ගාන අපෙන් අහනවා රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය ලබා ගන්න. හරි. මුලින්ම කියන්න බලන්න ළමයි මේ වගේ සරල රේඛාව සමීකරණයට අපි ළඟ තියෙනවා පොදු ලාක්ෂණික සමීකරණයක්. මේක පොදු සමීකරණය කියලා කියන්න පුළුවන් සරල රේඛාවක අපි සාමාන්‍ය සමීකරණය කියලා ගන්නේ y සමානයි mx ධන c. හරි ළමයි. මේකනේ දැන් මම කිව්ව විදිහට පොදු සමීකරණය. එහෙනම් මේ මොනවද? m c කියලා අපි නොදන්න පද දෙකක් තියෙනවා. මේකට අපි කියනවා අනුක්‍රමණය කියලා. මෙයාට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. හරි. මේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයයි හොයාගත්තොත් අපිට මේ AB කියන සරල රේඛාවේ සමීකරණය හොයාගත්ත වෙනවා. හරි ළමයි. කොහොමද මේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයන්නේ? මේ අනුක්‍රමණය නැත්තම් m වලින් අපි සංකේතවත් කරන එක හොයන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. මේක මතක තියාගන්න ළමයි. මේක ඕගොල්ලන්ට දෙවෙනි කොටසේදී ප්‍රස්තාරවලදී ගොඩක්ම පාවිච්චි වෙන දෙයක්. හරි. අපි මෙතනට යන්න. අපිට මුලින්ම ගන්න මේකේ y කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක බලන්න. පටන් ගද්දි මෙයාගේ y ඉන්නේ කීයද? 3. ඉවර වෙද්දි y ඉන්නේ කීයද? බිංදුවේ. මේ පටන් ගන්නෙ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. හරිද? එතකොට ඉවර වෙද්දි ඉතුරු වෙන්නේ y වල කණ්ඩාංකය බිංදුවයි. මේ දැක්කනේ. හරි. දැන් යන් x වල පැත්ත. x වල පැත්තට ගියන් පස්සේ පටන් ගද්දි x කීයද? මෙතන පටන් ගන්නෙ පටන් ගද්දි x බිංදුවයි. පටන් ගද්දි ඉවර වෙද්දි x ඉන්නේ 6. දැන් අපිට ආවා ඍණ 3 බෙදීම 6ක්. ඒ ඍණාවේ මෙතනින්. ඒක මම උඩින් ලියුවා. මොකද උඩයි යටයි කියලා පොදු එකක් විදිහට ගන්න පුළුවන් මේක. දැන් අපිට මේක සරල කරන්න පුළුවන් ඍණ භාගයයි කියලා. දැන් අපි දන්නවා මෙතන m වල අගය කීයද? ඍණ භාගයයි. දැන් අපිට ඕනේ මෙන්න මේ අන්තක්ඛණ්ඩය. මේ අන්තක්ඛණ්ඩය හොයන්න තමයි මේ වගේ ක්‍රම දාලා එහෙම හදන්න ඕනේ නැහැ. අපිට හරි පහසුවෙන් අන්තක්ඛණ්ඩය ගන්න පුළුවන්. අන්තක්ඛණ්ඩය කියන්නේ මේ වගේ සරල රේඛාව දීලා තියෙන වෙලාවට මෙන්න මේ y කණ්ඩාංකය නැත්නම් මේ y අක්ෂය කැපෙන තැන තමයි අපි ගන්න කණ්ඩාංකය කියලා. මේකදී අපිට පැහැදිලිව පේනවා 3ේදී තමයි කැපිලා තියෙන්නේ. එහෙනම් අන්තක්ඛණ්ඩය වෙන්නේ 3යි. එහෙනම් මේකේ සමීකරණය කියලා අපෙන් අහන එකට උත්තරය වෙන්නේ y සමානයි ඍණ
භාගයයි x ධන 3යි. හරි ළමයි. මෙතන ඉහා ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරලා තියන්න. මම තව වීඩියෝ එකකින් දාන්නම්. එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු. ඕගොල්ලොන්ට මේ හදන ගණන් ටික ඔක්කොම මම හිතනවා සරලව තේරුණා කියලා. මම හදන විදිහට මම හිතනවා මොකක්වත් බැරි ළමෙක්ට උනත් හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම ඕගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙනවා මම හදන කලින් මේ ගණන් ටික පොඩ්ඩක් හදන්න try කරලා වැරදෙන්න හරි කමක් නැහැ කියලා හදලා මේ වීඩියෝ ටික බලන්න. හරි. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.